දොංහුවා ඇනිමේෂන් බලන මිලියන ගානක ෆෑන්ස්ලා අතර ඉතාමත් ජනප්‍රිය ඇනිමේෂන් එකක් තමයි පර්ෆෙක්ට් වර්ල්ඩ් කියන්නේ. ඉතින් නොවත් පර්ෆෙක්ට් වර්ල්ඩ් දොංහුවා එක බලනවා නම් අනිවාර්යෙන්ම දන්නවා ඇතිනේ මෙහි ඇනිමේෂන්ස් ග්‍රැෆික්ස් ඇක්ෂන් එහෙම කොච්චර සුපේද කියලා. හැබැයි ඉතින් පර්ෆෙක්ට් වර්ල්ඩ් බලන ලංකාවේ ෆෑන්ස්ලා බහුතරයකට තාමත් කිසිම අදහසක් නෑ මේ කතාවේ වෙන්නේ මොනවද. එහෙම නැත්නම් සරලවම අපි කියනවා ස්ටෝරි ලයින් එක මොන වගේද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා පර්ෆෙක්ට් වර්ල්ඩ් දොංහුවාගේ අතීත කතාව, වර්තමාන කතාව සහ අනාගත කතාව හැමෝටම තේරුම් ගන්න පුළුවන් වන විදිහට පිළිවෙලින් සහ සරලව පැහැදිලි කරන්න. ඉතින් මේ රිවිව් එක අන්තිම වෙනකන් බැලුවොත් ඔයාලට තේරෙයි පර්ෆෙක්ට් වර්ල්ඩ් කියන්නේ පේනවටත් වඩා කොච්චර සුපිරි ස්ටෝරි ලයින් එකක් තියෙන මොන වගේ පිස්සු ඇදෙන දොංහුවා එකක්ද කියලා. එහෙනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. ඉතින් මේක තමයි අපි channel එක වෙනස් කරාට පස්සේ දාන පළවෙනි දොංහුවා රිවිව් එක. එහෙනම් channel එක subscribe කරමු නැති අය දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා set වෙන්න. වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එක බලන්න. හොඳයි, මුලින්ම අපි perfect world කතාවේ පසුබිම් කතාව ගැන දැනගෙන ඉමු. ඉතින් මේ ගැන අපිට කතා කරන්න වර්තමාන ශිහෝගේ යුගයට පෙර යුගයන්. ඒ කියන්නේ ඊරාස් කිහිපයක් පිටිපස්සට යන්න සිද්ධ වෙනවා. පළවෙනි ඊරා එක world creation කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් අපේ ශිහෝ ජීවත් වන ඔහුගේ ඊරායකට ඊරාස් දෙකකට කලින් තිබුණ ගොඩක් අතීත ඊරා එකක් තමයි වර්ල්ඩ් ක්‍රියේෂන් කියන්නේ. නමේ හැටියට අපිට හිතන්න පුළුවන් මේ ඊරා එකේදී තමයි පර්ෆෙක්ට් වර්ල්ඩ් යුනිවර්ස් එක නිර්මාණය වෙන්න ඇත්තේ කියලා. කොහොම හරි මේ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන අපිට වැඩිපුර මුකුත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා වර්තමාන කාලයේ කතාවට මේන් එතරම් වැදගත්කමක් නැහැ. හැබැයි වර්ල්ඩ් ක්‍රියේෂන් ඊරා එකට පස්සේ උදා වුණ Age of Empire Collapse කියන ඊරා එකේදී තමයි මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගන්නෙ. ඉතින් පුරාණ යුගයක් Empire Collapse එහෙම නැත්නම් අධිරාජ්‍යය බිඳ වැටුණ යුගය ලෙස හඳුන්වනවා කියන්නේ අනිවාර්යෙන්ම ඒ කාලය තුල කුමක් හෝ අඳුරු භයානක මුළු ලෝකෙම හොල්ලපු දෙයක් සිද්ධ වෙලා තියෙනවා සහ එම සිදුවීම හොඳටම ප්‍රමාණවත් වෙලා තියෙනවා යුග ගණනාවක මිනිසුන්ව බීතියෙන් අල්ලලා තියාගන්න. ඒක නිසා තමයි එම කාලයේ සිද්ධ වෙච්ච දේ මතක් වෙන්න එම යුගය Empire Collapse නමින් නම් කරලා තියෙන්නේ. හොඳයි, දැන් ඔයාලටත් අනිවාර්යෙන්ම දැනගන්න ඕන ඇතිනේ ඇයි මේ කාලයට Age of Empire Collapse කියන්නේ කියලා. ඉතින් ඒකට හේතුව අපි දැන් කතා කරමු. වර්තමාන Perfect World Universe එකේ ඉහළම කල්ටිවේෂන් රේල්ම් එක තමයි Immortal King. සිංහලෙන් කිව්වොත් අමරණීය රජතුමා කියන්නේ. Foreign Realm එකේ Undying King කියන්නේත් මේ හා සමානම බලයක් තියෙන කෙනෙක් තමයි. කොහොම හරි මේ දෙගොල්ලෝම වර්ෂ මිලියන ගානක ඉඳන් පරීක්ෂණ කරනවා Immortal King එහෙම නැත්නම් Undying King කියන කල්ටිවේෂන් රේල්ම් එකේ barriers break through කරලා ඊට ඉහළ මට්ටමක කල්ටිවේෂන් රේල්ම් එකට ළඟා වෙන්න කොහොමද කියලා. හැබැයි ඉතින් මේ දෙගොල්ලෝම දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ කරත් මොවුන් කිසිම කෙනෙක්ට බැරි වුණා කිසිම සාර්ථකත්වයක් ඔවුන්ගේ පරීක්ෂණ වලින් ලබා ගන්න. නමුත් අපි මෙතුවක් වෙලා කතා කරපු Age of Empire Collapse කාලයේදී ඉඳලා තියෙනවා Immortal King barrier එක සාර්ථකව break through කරලා Quasi Immortal Emperor සිංහලෙන් කිව්වොත් අර්ධ අමරණීය අධිරාජ්‍ය මට්ටමට ළඟා වුණ එක්තරා කවුරුන් හෝ නොදන්නා කල්ටිවේටර් කෙනෙක්. ඉතින් මේ Quasi Immortal Emperor එකල වර්ධනය වෙමින් පැවතුන අන්ධකාරයට එරෙහිව තනිවම සලන් කරන්න ගිහින් තියෙනවා. කොහොම හරි අන්තිමට එම Quasi Immortal Emperor අන්ධකාරයට විරුද්ධව තනිව කරපු ඔහුගේ ශ්‍රේෂ්ඨ සටන තමන්ගේම මරණයෙන් ඉතාමත් ඛේදනීය විදිහට තමයි අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් හිතාගන්න පුළුවන්නේ මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගේ මරණය එකල ජීවත් වෙන මිනිසුන්ට මොන විදිහට දැනෙන්නේද කියලා අනිවාර්යෙන්ම සමස්ත විශ්වයක්ම හඬා වැළපෙන්න ඇති. ඉතින් මෙම Quasi Immortal Emperorගේ මරණයෙන් පස්සේ එම ඊරා එක එතනින්ම අවසන් වෙලා ඒ කාලය තුල සිද්ධ වෙච්ච වැදගත්ම සිදුවීම වන අධිරාජ්‍යයෙකුගේ කඩාවැටීම සයින්ටුහන් කරන්න එම යුගය Age of Empire Collapse නමින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි එම අර්ධ අමරණීය අධිරාජ්‍යයාගේ මරණයෙන් පස්සේ ආය කවදාවත්ම Quasi Immortal Emperorsලා බිහි වෙලා නැහැ. ඒක නිසා Age of Empire Collapse යුගයම Era of Fallen Emperors නමින්ද හඳුන්වනවා. විලෝඩියට කියන්නෙත් මෙම Age of Empire Collapse යුගයේ ජීවත් වුණ අන්ධකාරයට විරුද්ධව ගොඩක් ෆයිට් කරපු Immortal King කෙනෙක්ට උදාහරණයක්. Fallen Emperorsලාගේ අඳුරු කාලයෙන් පස්සේ උදා වුණ අලුත් යුගය Immortal Ancient Great Era කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ Immortal Ancient Era කාලය තුල අලුත් කල්ටිවේෂන් මෙතඩ් එකක් විදිහට Perfect Dose Seed නම් කල්ටිවේෂන් සිස්ටම් එකක් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් කල්ටිවේටර් කෙනෙක් Tamanගේ ශරීරය තුල Immortal Seed එකක් තැම්පත් කරලා එම seed එක කල්ටිවේට් කරන එක තමයි Perfect Dose Seed cultivation method එකෙන් කරන්නේ. ඉතින් ඔයාට Dose Seed ගැන හරියට අවබෝධයක් නැත්නම් සහ මේ ගැන තවත් වැඩිපුර දැනගන්න කැමති නම් මම මේ පෙන්වන වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. ඒ වීඩියෝ එකෙන් මම Shiho Divine Flame Realm එක කල්ටිවේට් කරපු ආකාරය ගැන විස්තර කරන ගමන්
දෝසීඩ් ගැනත් හොඳින් පැහැදිලි කරනවා. ඉතින් මේ අනුව කල්ටිවේටර් කෙනෙක් ලබා ගන්නා දෝසීඩ් එකේ ශක්තිමත්භාවය සහ පිරිසුදුභාවය අනුව තමයි තීරණය වෙන්නේ. ඔහුට තමන්ගේ කල්ටිවේෂන් එක දියුණු කරගෙන ඉමෝර්ටල් කෙනෙක් බුද්ධා කෙනෙක් හෝ ඊටත් ඉහළ මට්ටමකට ළඟා වෙන්න කොතරම් හැකියාවක් සහ සම්භාවිතාවයක් තියෙනවද කියන එක. කොහොම හරි එක ලෝකයේ ගොඩක් දියුණු වෙන්න මේ කල්ටිවේෂන් සිස්ටම් එක සෑහෙන උපකාර වෙලා තියෙනවා. නමුත් වර්ධනය වුණ අන්ධකාරයේ නැවත පැමිණීමත් සමග ඉතාමත් ඛේදජනක විදිහට ඉමෝර්ටල් ඒන්ෂන්ට් ග්‍රේට් ඊරා එකත් අවසානය කරා ළඟා වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති පර්ෆෙක්ට් වර්ල්ඩ් එපිසෝඩ් 211 සහ 212 අපි දැක්කා ෆොරින් රේල්ම් වල ආක්‍රමණයෙන් පස්සේ ඇත්තටම ඉමෝර්ටල් ඒන්ෂන්ට් ග්‍රේට් ඊරා එක විනාශ වුණේ කොහොමද කියලා. එම්පරර් කොලැප්ස් කාලයේදී වගේ නෙමෙයි මේ ඉමෝර්ටල් ඒන්ෂන්ට් ඊරා එකේදී සිද්ධ වෙච්ච ආක්‍රමණ වලින් පස්සේ එකල තිබුණ සම්පූර්ණ ලෝකයේම 9 heavens සහ 10 earth විදිහට වෙන වෙනම කොටස් වලට වෙන් වෙලා විනාශ වෙනවා. ඒ වගේම තමයි මෙම යුද්ධ වලින් පස්සේ එම ලෝකයේ තුල හිටපු සෑම ඉමෝර්ටල් කෙනෙක්ම මිය යනවා සහ ඉමෝර්ටල් ඩොමේන් එකත් සමග තිබුණ සම්බන්ධතාවයත් මෙම ලෝකයට සදාටම අහිමි වෙනවා. හොඳයි, මොකක්ද මේ ඉමෝර්ටල් ඩොමේන් එක කියන්නේ? පර්ෆෙක්ට් වර්ල්ඩ් ලෝකය වගේම තවත් ලෝකයක් තමයි ඉමෝර්ටල් ඩොමේන් එක කියන්නේ. ඉතින් මේ ලෝකයේ විශේෂත්වය තමයි ඉමෝර්ටල්ස්ලා සහ ඉමෝර්ටල් කිංස්ලා තමයි එම ලෝකයේ ජීවත් වෙන්නේ. කොහොම හරි පර්ෆෙක්ට් වර්ල්ඩ් කතාව සිද්ධ වන වර්තමාන කාලයේ වෙනකොට මේ ඉමෝර්ටල් ඩොමේන් එකත් අභිරහස් විදිහට අතුරුදහන් වෙලා වසර මිලියන ගණක් වෙනවා. ඉතින් ලෝකයේ කෑලි කෑලි වලට වෙන් වෙලා විනාශ වෙනවා, කල්ටිවේෂන් සිස්ටම් එක විනාශ වෙනවා, ඉමෝර්ටල්ස්ලා සියලුම දෙනා මිය යනවා. ඉතින් මේ වගේ අතිවිශාල විනාශයක් සිද්ධ වෙලා තමයි ඉමෝර්ටල් ඒන්ෂන්ට් ඊරා එක අවසානයේදී නිමාවට පත් වෙන්නේ. ඉතින් මේ වගේ දුෂ්කර කාලයක් පසු කරපු විනාශ වෙච්ච ලෝකයක තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය වන ශිහෝ උපදින්නේ. පර්ෆෙක්ට් වර්ල්ඩ් බලන අපිට නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි මේ කාලේ එම ලෝකය ඝාතන, මිනිමරුම්, යුද්ධ සහ නොයෙකුත් ව්‍යසන වලින් පිරීලා තමයි තියෙන්නේ. ඒ අනුව සරලවම කිව්වොත් ඔයාට ඔයාවම ආරක්ෂා කරගන්න තරමේ ශක්තියක් නැත්නම් මේ ලෝකයේ තුල ඔයා තවත් කෙනෙක්ගේ දඩේමක් විතරයි. ඉතින් මේ වගේ ක්‍රූර ලෝකයක දුෂ්ට කාලයක තමයි පාෂාණ දේශයෙහි පාෂාණ වංශය තුල කුඩා ශිහෝ හැදී වැඩෙන්නේ. ඉතින් කුඩා කාලයේදී ශිහෝ තමන්ගේ දෙමාපියන් සමග හුරතල් දරුවෙක් ලෙස උස්මහත් වුණත් ඔයාලට මතක ඇතිනේ දෙමාපියන්ගෙන් తాවකාලිකව වෙන් වුණ කෙටි කාලය තුල මේ පුංචි ශිහෝට මොන වගේ දේවල් වලටද මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. හැබැයි ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතයට කොතරම් බාධක ආවත් ඒ හැම බාධකයකටම නොබියව මුහුණ දීලා සෑම බාධකයක්ම සාර්ථකව ජයගෙන කිසි ලෙසකින්වත් පසු නොබැස තමන්ගේ ජීවිත කතාව කාටවත් අවශ්‍ය විදිහට නොව තමන්ට අවශ්‍ය විදිහට ලියා ගනිමින් තම ජීවිතයට තර්ජනයක් එල්ල කරපු සෑම සතුරෙක්වම පරාජය කරලා අවසානයේදී සමස්ත ලෝවරේල්ම් එකම ස්ටෝන් කන්ට්‍රි එක යටතේ එක්සේසත් කරාට පස්සේ තමයි ශිහෝ තීරණය කරන්නේ අලුත් වික්‍රමයන් සොයාගෙන හයර් රේල්ම් එකට පිටත් වෙන්න. ඒ අනුව ශිහෝ මේ විදිහට හයර් රේල්ම් එකට ගියාට පස්සේ තමයි හුවාන් කියන නම භාවිතා කරන්නේ. කොහොම හරි ඉතින් වෙනත් ලෝකයකට ගියා කියලා නෑ. ලෝවරේල්ම් එක තුල ජීවත් වන කාලයේදී කෝන්තර ඇති කරගත්ත හැමෝගෙම වගේ රූට්ස් තියෙන්නේ මේ ලෝකයේ හින්දා ශිහෝට ඉතින් කොයිම වෙලාවකවත් කරදර වලින් නම් අඩුවක් වෙන්නේ නෑ. ඉතින් කියන්නත් දෙයක් නෑනේ. ලෝවරේල්ම් එකේදී හමුවුණ එනිමීස්ලාට වඩා සෑහෙන බලවත් සහ අතිශයින්ම දරුණු එනිමීස්ලාට තමයි මේ ලෝකයේදී ශිහෝට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් කලින් වගේම තමයි ආයමත් ශිහෝගේ නොසලන අධිෂ්ඨානයෙන් සහ අපරිමිත උත්සාහයෙන් තමන්ගේ සියලුම සතුරාන මැඩපවත්වලා 9 heavens සහ 10 earth ලෝකයට ආයමත් පැමිණි අන්ධකාරයට විරුද්ධව තනිව නැගී සිටින ගමන් එයට මුහුණ දීලා කොහොම හරි අවසානයේ මෙම අන්ධකාරයෙන් 9 heavens සහ 10 earth ලෝකය බේරගෙන Age of Emperor Collapse කාලයෙන් පස්සේ වසර මිලියන ගානකින් අනතුරුව මෙම විශ්වයේ පහළ වුණ පළවෙනි ක්වාසි-මෝඩල් එම්පරර් බවට පත් වෙලා Heavenly Emperor හුවාන් ලෙස නැගී සිටිමින් Emperor Collapse කාලයේ හිටපු half immortal Emperor වගේම අන්ධකාරයේ සුළමුල හොයාගෙන තනිව පිටත් වෙලා අවසානයේදී එම අන්ධකාරය සාර්ථකව පරාජය කරමින් Immortal Emperor කෙනෙක් එහෙම නැත්නම් අමරණීය අධිරාජයෙක් බවට පත්වෙන කතාව තමයි Perfect World දොංහා එකේ ඉදිරි එපිසෝඩ් වලින් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, මේ ආකාරයට ශිහෝ ඩෙසොලේට් Heavenly Emperor ලෙස බලයට පත්වන ඔහුගේ කාලය Ancient Chaos Great Era කියලා තමයි අනාගතයේදී හඳුන්වන්නේ. ඉතින් පුරාණ යුගයකට මේ වගේ නමක් දානවා කියන්නේ ඔයාලට හිතාගන්න පුළුවන් මොන වගේ භයානක දේවල් මේ කාලය තුල සිද්ධ වෙන්නේ නැතිද කියලා. ඉතින් මේ ගැන ඔයාලට පොඩි උදාහරණයක් කිව්වොත් Perfect World කතාවට පස්සේ කතාව තමයි Shroud in the Heavens කියන්නේ. ඉතින් Shroud in the Heavens කතාව ගැන මම කරපු වීඩියෝ එක බලුවා නම් ඔයාලට මතක ඇති. මම මේ වීඩියෝ එකේදී කිව්වා Shroud in the Heavens කතාව සිද්ධ වෙන කාලය වෙනකොට එම ලෝකයේ තුල ආය කවදාවත්ම Immortalsලා බිහි වුණේ නැහැ කියලා.
ඉතින් ඒකට හේතුව තමයි පර්ෆෙක්ට් වර්ල්ඩ් කතාව සිද්ධ වුණ ඒන්ෂන්ට් කේෝස් සීරා එකේදී ඇති වුණ අතිදරුණු යුද්ධ හින්දා අද අපි දන්නා 9 heavens සහ 10 earth ලෝකේ විතරක් නෙමෙයි. කාලයත් සමග අතීතයේදී සැඟවුණ ඉමෝර්ටල්ස්ලා සහ ඉමෝර්ටල් කිංස්ලා ජීවත් වූ ඉමෝර්ටල් ඩොමේන් එක පවා මෙලෙස ඇති වුණ භයානක යුද්ධවලින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් යුග ගණනාවක් තිස්සේ අන්ධකාරයෙන් ආරක්ෂා වුණ ඉමෝර්ටල්ස්ලාගේ අවසාන වාසස්ථානය වුණ ඉමෝර්ටල් ඩොමේන් එකත් විනාශ වුණා කියන්නේ ඔයාලට පොඩි අදහසක් ඇති මේ ඒන්ෂන්ට් කේෝස් සීරා එකේදී සිද්ධ වුණ සටන් කොතරම් භයානකයිද කියලා සහ මේ හැම අභියෝගයක්ම ජයගෙන බලයට පත් වුණ හෙවන්ලි එම්පරර් හුවාන් එහෙම නැත්නම් අපේ ශිහෝ කියන්නේ කොතරම් බලවත් කෙනෙක්ද කියලා. හැබැයි ඉතින් ඒ වගේම තමයි අනෙක් පැත්තට මෙතරම් විශාල බලයක් ලබා ගන්න ශිහෝට Tamanගේ ජීවිතේ වටිනම දේවල් සියල්ලම වගේ කැප කරන්න සිද්ධ වෙනවා. හොඳයි දැන් ඉතින් ඔයාලා හිතන්න එපා මෙතනින් ප්‍රශ්න සේරම ඉවරයි කියලා. මොකද එහෙම ඉවරයි නම් යීෆන්ට සහ රූත්ලස් එම්ප්‍රස්ට අනාගතයේ ඉඳන් ශිහෝව හොයාගෙන ඒන්ෂන්ට් කේෝස් සීරා එකට එන්න ඕන කමක් නැහැනේ. ඉතින් පර්ෆෙක්ට් වර්ල්ඩ් කතාවේ අන්තිමට ඉමෝර්ටල් එම්පරර් කෙනෙක් වුණ ශිහෝ එම ලෝකයෙන් එළියට ගියාට පස්සේ තමයි අන්ධකාරයට විරුද්ධව ඔහුගේ සැබෑම සටන පටන් ගන්නේ. හොඳයි ඔයාලා හිතන විදිහට ඇයි යීෆන් අනාගතයේ ඉඳන් ශිහෝව හොයාගෙන එන්න ඇත්තේ? අනාගතයේදී ශිහෝ මැරෙනවද? එහෙම නැත්නම් අතුරුදහන් වෙනවද? කොහොම හරි ඔයාලට මතකයි නම් මේ ගැන අපිට පර්ෆෙක්ට් වර්ල්ඩ් දොංහායක තුරදීම සාක්ෂි කීපයක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි පර්ෆෙක්ට් වර්ල්ඩ් එපිසෝඩ් 33 දී ශිහෝට හම්බෙනවා අද්භූත කඩදාසි බෝට්ටුවක්. ඉතින් ශිහෝට මේ විදියට හම්බුණ කඩදාසි බෝට්ටුවේ ඔයාලට මතකයි නම් මම පමණයි ඉතුරු වෙලා ඉන්නේ කියලා කවුරුන් හෝ ලේවලින් ලියලා තිබුණා. කොහොම හරි පසුව අපිට දැනගන්න හම්බෙනවා මේ බෝට්ටුවේ වල තියෙන්නේ වෙන කවුරුත් නෙමේ රූත්ලස් එම්ප්‍රස් කියලා. ඉතින් ශ්‍රවුඩ් ඉන් හෙවන්ස් කතාව සිද්ධ වන කාලේ ඒ කියන්නේ යීෆන්ගේ කාලේ ජීවත් වෙන කෙනෙක් තමයි රූත්ලස් එම්ප්‍රස් කියන්නේ. මේ අනුව යීෆන්ට විතරක් නෙමෙයි ශිහෝට පවා ගොඩක් වැදගත් වන චරිතයක් තමයි මේ අතිරචන. ඉතින් මම එහෙම කියන්න හේතුව තමයි සරලවම රූත්ලස් එම්ප්‍රස්ගේ සහයෝගය නොමැතිනම් කොහෙත්ම හෙවන්ලි එම්පරර් යී කියලා කෙනෙකුත් නෑ වගේම මෑගේ සහාය නොමැතිව ශිහෝට පවා Tamanගේ මෙහෙයුම සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වේවිද කියන එක ගැන සාධාරණ සැකයක් ඇති වෙනවා. මීට අමතරව අන්ධකාරයට විරුද්ධව යීෆන් ගෙන යන සටනේදී ඔහුට මෙම රූත්ලස් අධිරචනත් Tamanගේ උපරිම සහයෝගය ලබා දෙනවා. හැබැයි ඉතින් අපි කලිනුත් කතා කරා වගේම රූත්ලස් අධිරචන කඩදාසි බෝට්ටු අතීතයට යවලා ශිහෝට අනතුරු අඟවන්න හදන්නේ මොකක් ගැනද? මම පමණයි ඉතුරු වෙලා ඉන්නේ. මේන් අදහස් වෙන්නේ අවසාන මහා යුද්ධය යීෆන් පැරදුනා කියන එකද? මීට අමතරව අපිට කතා කරන්න බැරි වුණ තවත් අතිශයින්ම වැදගත් දෙයක් තමයි විලෝඩේටි විසින් ශිහෝට පෙන්නපු සියල්ලකම අවසානය ගැන අඳුරු අනාවැකිය. ඉතින් ඒ අනාවැකියේදී ශිහෝට දකින්න හම්බෙනවා හැම දෙයක්ම විනාශ වුණ සටන් භූමියක් මත Taman විතරක් දෙපයින් හිටගෙන ඉන්නවා සහ ඔහුගේ ඉදිරියෙන් තියෙනවා සම්පූර්ණයෙන්ම පිලිසිලා විනාශ වුණ විලෝ ගහකින් ඉතුරු වුණ කොටසක්. ඉතින් මේකද පර්ෆෙක්ට් වර්ල්ඩ් විශ්වයේ අනාගතය. හැම දෙයකම විනාශය දකින්නද ශිහෝ මෙතරම් මහන්සි වෙන්නේ. හොඳයි විලෝඩේටි පෙන්නපු මෙම අනාවැකිය සිද්ධ වේද නැද්ද කියන එක ගැන අපිට පර්ෆෙක්ට් වර්ල්ඩ් කතාවේ අන්තිමට වගේ දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් අනිවාර්යෙන්ම මේ වෙද්දී උත්තර දැනගන්න ඕන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම හැම අභිලාෂයකටම උත්තර තුන්වන සහ අවසාන නවල් එක. ඔයාලා දන්නවා වගේ පර්ෆෙක්ට් වර්ල්ඩ් කියන්නේ පොත් තුනකින් සමන්විත කතාවේ පළවෙනි නවල් එක. ඉතින් මේ කතාවේ තමයි හෙවන්ලි එම්පරර් හුවාන්ගේ කතාව තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ශ්‍රවුඩ් ඉන් ද හෙවන්ස්. ඉතින් මේ නවල් එකේදී තමයි අපිට හෙවන්ලි එම්පරර් යීගේ කතාව බලා ගන්න ලැබෙන්නේ සහ අවසාන වශයෙන් අපිට තියෙනවා මේ නවල් දෙක හරහා කන්ටිනියු වුණ කතාවේ අවසානයේ සැඬුවන් කරන දී සීක්‍රට් රුයින්ස් නමින් හඳුන්වන තුන්වන සහ අවසාන නවල් එක. චූෆෙන් තමයි මෙම සීක්‍රට් රුයින්ස් කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඉතින් මෙම සීක්‍රට් රුයින්ස් කතාව තුළදී අපිට ශ්‍රවුඩ් ඉන් ද හෙවන්ස් කතාවේ ප්‍රධාන චරිත ඒ කියන්නේ යීෆන් අධිරචන දුවාන්දී හෙයිහුවාන් එතකොට යීෆන්ගේ ළමයි සහ ඔහුගේ මුණුපුරන් මේ ආදී ප්‍රධාන චරිත සහ පර්ෆෙක්ට් වර්ල්ඩ් කතාවේ චරිත ඒ කියන්නේ ශිහෝ විලෝඩේටි හෙවන්ලි හෝන්ඩ් ඇන්ඩ් එතකොට ශිහෝගේ ළමයි මේ කට්ටිය ඔක්කොමලාම අපිට සීක්‍රට් රුයින්ස් කතාවේදී බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඉස්සරහට අති සුපිරියක් තමයි වෙන්න යන්නේ. සීක්‍රට් රුයින්ස් දොංහා එකත් ළඟදීම ඒ කියන්නේ ලබන අවුරුද්ද වගේ රිලීස් වෙවි. එතකොට අපි සීක්‍රට් රුයින්ස් දොංහා එක සම්බන්ධව වැඩිපුර විස්තර කතා කරමු. ඒ වගේම තමයි පර්ෆෙක්ට් වර්ල්ඩ් සහ ශ්‍රවුඩ් ඉන් ද හෙවන්ස් ගැනත් කතා කරනවා නම් කතා කරන්න තව ඕනතරම් දේවල් තියෙනවා. මම YouTube එකේම කමියුනිටි පෝස්ට් එකක් දාන්නම්. මේ දොංහා දෙක සම්බන්ධව ඔයාලට මොන හරි ප්‍රශ්න එහෙම නැත්නම් දැනගන්න කැමති දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න.
වීඩියෝ එකක් හදන තරම් ප්‍රමාණවත් වන තරමේ ප්‍රශ්න තිබුණොත් අනිවාර්යෙන්ම අපි හැම ප්‍රශ්නයක් ගැනම වෙන වෙනම කතා කරමු. එහෙනම් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. අදට මං ගිහින් එන්නම්. ඔක්කොටම ජය වේවා.